පාස්පෝර්ට් එතකොට ඩොකියුමන්ට්ස් බැංක් ස්ටේට්මන්ට්ස් වීසා ඔක්කොම තිතරම කරලා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ලක්ෂ දෙකමාරක් යනවා. ඒ කියන්නේ උඹට 21යි මට 21යි නේ. අයිසේ මේ මං කිව්වේ එක්කෙනෙකුට ලක්ෂ දෙකමාරක්. හැබැයි එහෙම බැලුවත් 1.20යි 1.20යි එම නෑ නේද? ඔව් දැන් එහෙම බැලුවා නම් 1.25යි. ඔව් 1.25යි. එහෙම බැලුවා නම් 1.25යි. එක්කෙනෙකුට ලක්ෂ දෙකමාරක්. ඉතින් කොහොමද සුරංග? අපේ ගමේ ප්‍රාඩෝ තියෙන 3 දෙනා ඉන්නේ. එක්කෙනෙක් තමයි අපේ ලොකු හාමුදුරුවෝ. අනිත් එක්කෙනා තමයි ඇමතිතුමා. අනිත් එක්කෙනා තමයි අටවත් පාස් නැති අපේ සුරංගයා. සුරංගයාගේ වයිෆ් ඉන්නේ රත්තරන් පෙරෝගෙන. හරි රාජා මේ දෙන්නගේ වැඩේ පොඩ්ඩක් බලන්නකෝ. අරයට විස්තර කියන්න. කොහටද? ලන්ඩන්. වාඩින්න. ඒනම් ඉස්සෙල්ලාම පාස්පෝර්ට් ඇප්ලයි කරන්න. අයිඩෙන්ටිටි අදන්න ඕන. මට අයිඩිය එක තියෙනවනේ. කෝ? මේක අවුල්? අවුලක් නෑ. අවුලක් නෑ. උඹලා ඔය යන ගමනේදී කොහෙදී හරි පොලිසියකට මාට්ටු වුණොත් ඒ පොලිසිය මේ පොලිසියට දන්නවන. එතකොට මෙහෙ පොලිසිය ඕගොල්ලන්ගේ ගමේ ගෙදර දොරකොඩ ගාව හිටගෙන ඉඳී. කමක් නැද්ද? ඉතින් සුද්දයි අපිව එහෙ තියාගන්න. ඉතින් උඹලව ඩිපෝට් කරයි කෙලින්ම. ඩිපෝ නෙවෙයි ඩිපෝට්. ලංකාවට ටිකට් දාලා පිටුවහල් කරයි. මේ අයිඩෙන්ටිටි අදන්න කොළඹ ඇඩ්‍රස් එකක් තියෙනවද? ඔව්. මගේ යාළුවෙක් ඉන්නවා මෙහි නැවතිලා. ඒ ඇඩ්‍රස් එකට අයිඩෙන්ටිටි හදන්න.